ලියතඹරා ඔබ දුටුවේ මුල් දිනේ ආයුබෝවන් සින්දු කියන්න ආසාවෙන් ඉන්න ස්ටේජ් එකක් උඩ නැගලා බය නැතුව පර්ෆෝම් කරන්න බලාගෙන ඉන්න මගේ ආදරණීය යාළුවන්ට මම අද කතා කරන්නේ මයික් බැලන්ස් කරන්නේ කොහොමද කියලා. ගොඩක්ම වැදගත් දෙයක් මොකද සින්දු කියන්න ස්ටේජ් එක උඩ නැග්ගට විතරක් වැඩක් නෑ. හැකියාව විතරක් තිබුණාට වැඩක් නෑ. ස්ටේජ් එක උඩ මේ මයික් එක හැන්ඩල් කරන්නේ කොහොමද කියලා ඔයා දන්නේ නැත්තම් මම දැන් කියනවා පොදුවේ ඔයාලා කරන වැරදි ටික. ඒ වැරදි ටික හදාගන්නේ කොහොමද කියලාත් මම කියන්නම්. එකින් එක බලාගෙන ඉන්න. ඔබට තියෙන ආදරේ මට කියලා දෙන්න. ඔයාලට පේනවා ඇති මේ මයික් එක අල්ලන් ඉඳපු විදිය. සමහරු මෙහෙම මයික් එක අල්ලන ඕන තරම් දැකලා ඇති. මේ අල්ලන විදිය වැරදි. මෙහෙම ඇල්ලුවාම ඔයාගේ වොයිස් එක හරියට ප්‍රොජෙක්ට් වෙන්නේ නැහැ. එළියට එන්නේ හරියම විකෘති සවුන්ඩ් එකක්. ඔයාගේ වොයිස් එක නෙමෙයි. මයික් එක අල්ලන හරි ක්‍රමය තමයි මෙන්න මෙහෙම. මම නම් සාමාන්‍යයෙන් මෙහෙමත් අල්ලනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා අල්ලන විදිය කොහොම වුණත් මේ බෙල්ල තියෙන්නේ මයික් එක අල්ලන්න හරියටම. මේ විදියට මෙහෙම. රයිට්? හරිනේ. මයික් එක අල්ලන විදිය ඔන්න හරියටම දැනගත්තා. මේ වැරද්ද කරන්න එපා කවදාවත්. මෙහෙම අල්ලන්න එපා. මෙහෙම අල්ලන්න එපා. මයික් එක අල්ලන ක්‍රමය මෙන්න මෙහෙම. මගේ අත ඔබට හැර හිතවතියකට වෙන මචං සද්දේ මදි මයික් එක පොඩ්ඩක් උස්සන්නේ ඇහෙන්නේ දියුනොත් මගේ ජී ඇහෙන්නේ මයික් එක ඊළඟට අපි කරන වැරද්ද තමයි මම දෙක කිව්ව විදියට ඔයාලට පේන්නේ නැති මයික් එකේ ඩිස්ටන්ස් එක තියාගන්න විදිය කොහොමද කියන එක. දැන් අපි මේ විදියට මයික් එක තියාගත්තොත් අපේ වොයිස් එක කොහොමද ඇහෙන්නේ? අපිට මික්සරේ ඉන්න කෙනාට කෑ ගහන්න එනවා මයික් එක උස්සන් මයික් එහෙම වෙන්න එපා. මොකද මයික් එක සාමාන්‍යයෙන් මෙන්න මේ ඇඟිලි දෙකේ පරතරය වගේ දුරකින් තියාගත්තාම හරි. එතකොට හොඳට වොයිස් එක ප්‍රොජෙක්ට් වෙනවා. ඔයාලට පුළුවන් තරම් තොල ළඟට මයික් එක ලං කරගන්න පුළුවන් නම් හොඳ වොයිස් එකක් ප්‍රොජෙක්ට් වෙනවා එළියට. ඉතින් ඒක කරන්න දැන් සමහර අයට මේ හැමෝම යූස් කරන මයික් එකක් මෙහෙම පාවිච්චි කරාම ඔයාලට චුටි අප්‍රියක් තියෙනවා මෙහෙම තොලේ ගාවගෙන මයික් එක සිං කරන්න. හැබැයි එහෙම කොහොම වුණත් මෙන්න මේ ඇඟිලි දෙකක පරතරය තියාගෙන ඔයාලට සිං කරන්න පුළුවන් නම් හොඳ වොයිස් එකක් එළියට ප්‍රොජෙක්ට් වෙනවා. ඉතින් මේ එහෙම කරන්න අර මෙහෙම සිං කරනකොට දුන්නොත් මගේ ඉවරයි. ඒ කියන්නේ ඔයාගේ වොයිස් එක ඇහෙන්නේ නැති තරම් මයික් එක දුරට යන සමහරු අර වොයිස් එක බැලන්ස් කරන විදිය. දැන් අපි තුමු ලියතඹරා වගේ ගීතයක් ගායනා කරන ලියතඹරා කියලා මෙහෙම මයික් එක ළඟටම කරලා කිව්වොත් ඒ මයික් ඔයාගේ වොයිස් එක පොඩි රැටල් එකක් එක්ක ඕවර්ලෝඩ් යන ගතියක් එනවා. ඉතින් ඒ නිසා ඒ වගේ තැන්වලදී ලියතඹරා දැක්කද? කියන්නේ මයික් එක ඈඩ් කරලා ලං කරන්න. ඒ කියන්නේ හරියටම ඒ ඔයා හයි නෝට් වලට යන තැන තමයි ඒක වෙන්න ඕනේ මෙහෙම එන්නේ. ඔයා ගොඩක් ලෝ නෝට්ස් වලට යනවා නම් මයික් එක උඩින්ම ලං කරගෙන එතකොට තමයි වොයිස් එක හොඳටම ප්‍රොජෙක්ට් වෙන්නේ. මොකද අපි තුමු ප්‍රසංග වේදිකාවක් උඩ කියලා එතකොට අර තවත් ഘോഷාකාරී ශබ්දත් එක්ක මේ මයික් එක හැන්ඩල් කරන විදිය හරියටම දැනගන්න ඕනේ. ඉතින් මේ කඳුලින්ම ගැයූ පිම් ගීතේ ඇසුවා ඔයා සිනාසි මේ ක්‍රම හතරම වැරදි. මයික් එකක් හරියටම වොයිස් එක හොඳට ප්‍රොජෙක්ට් වෙන්න නම් මයික් එක තියෙන්න ඕනේ හරියට මෙන්න මෙහෙම. ඔයා අල්ලන ක්‍රමය මේක මේ විදියට තමයි මයික් එක තියෙන්න ඕනේ. නැත්තම් මෙහෙමවත් නෙමෙයි. හරියටම ඔයාගේ හඬ විහිදෙන්නේ කට මැදින්නේ. ඉතින් එතකොට මයික් එක එන්න ඕනේ මෙහෙම. එතකොට ඔයාගේ වොයිස් එක හොඳට ප්‍රොජෙක්ට් වෙනවා. ඔයා මයික් එක තියාගන්න ඕනේ මෙහෙම. ඉතින් මේ ක්‍රමය හරියටම පාවිච්චි කරන්න මේ කියන ක්‍රම ටික හරියටම පාවිච්චි කරන්න. එතකොට බය නැතුව ඔයාට ස්ටේජ් එකක් උඩ ඔයාගේ වොයිස් එක හොඳට ප්‍රොජෙක්ට් වෙනවා. මොකද එතකොට බය නැතුව සිං කරන්න පුළුවන්. තවත් සමහර වෙලාවට අපි මයික් එක අරගෙන ස්පීකර් ළඟට මෙහෙම මයික් එක මෙහෙම ලං වුණොත් ලොකු ෆීඩ්බැක් එකක් එනවා. එතකොට ලොකු ශබ්දයක් ඒ කියන්නේ ඒක මොනිටර්ස් වලට දරා ගන්නත් බෑ, මික්සර් එකට දරා ගන්නත් බෑ. එහෙම වුණාම මික්සර් එකේ අයියා ඊට වැඩිය හොඳයි. ඉතින් මේ මයික් එක පාවිච්චි කරද්දී පරිස්සම් වෙන්න. මොකද මෙහෙම ඇල්ලුවාමත් ෆීඩ්බැක් වෙන්න පුළුවන්. මොනිටර් එකට ඔයාගේ මයික් එක ලං වුණාම ෆීඩ්බැක් වෙන්න පුළුවන්. එහෙම වුණාම ඔයාලට තද බැනුමක් අහගන්න පුළුවන් මික්සර් එකේ අයියාගෙන්. ඉතින් ඉස්සර මට වෙලා තියෙන නිසාම කියන්නේ. ඉතින් ඒක නිසා මයික් එක පාවිච්චි කරද්දී මෙන්න මේ ක්‍රම ටික යූස් කරන්න. එතකොට බය නැතුව ඔයාට පුළුවන් ලස්සනට සිං කරන්න කිසිම ප්‍රශ්නයක් නොවි බය නැතුව සිං කරන්න. මේ මයික් එක හැන්ඩල් කරන විදිය මම ලැබපු අත්දැකීම් වලින් මම ඔයාට කිව්වේ මෙහෙම. එහෙනම් ජය වේවා අපි තව පාඩමකින් හම්බෙමු.